ආයිබෝන් අන්‍යයන් අස්සේව කියලා පිළිගන්න ඔයාලව. ඉතින් අද ඔයාලට කියලා දෙන්න හදන්නේ හල් කිරීම පිළිබඳව. හල් කිරීමක් ලියන්නේ කොහොමද? හල් කිරීමක් උච්චාරණය වෙන්නේ කොහොමද කියලා සම්පූර්ණයෙන් මීට කලින් වීඩියෝ එකේදී පැහැදිලිව උගන්වලා තියෙනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එක කමෙන්ට් එකක් විදිහට දාලා තියන්නම්. ඒක බලලා මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට මේ හල් කිරීම පිළිබඳව කිසිම ගැටලුවක් නැති වෙයි කියලා හිතනවා. එහෙනම් channel එකත් subscribe කරගෙන අද අපේ පාඩමට යමු. හල් කිරීමක් ලියන්නේ කොහොමද? හල් කිරීමක් උච්චාරණය කරන්නේ කොහොමද කියලා මීට කලින් වීඩියෝ එකේ පැහැදිලිව අපි ඉගෙනුවා. ඉතින් අද අපි තවදුරටත් මේ හල් කිරීම පිළිබඳව තමයි ඉගෙන ගන්න යන්නේ. ඒ කියන්නේ එදා උගන්වපු දේවල් වලට වැඩිය එහා ගිය දේවල් පිළිබඳව තමයි අද උගන්වන්න යන්නේ. එහෙනම් අපි බලමු මේ මොනවාද කියලා. හල් අකුරකට ක ත ප ච පසුව හ යෙදුනහොත් මහ ප්‍රාණ ක ත ප ච ලෙස උච්චාරණය කරයි. හල් අකුරකට ක ත ප ච කියන මූලික ව්‍යංජන හතරෙන් එකක් එකතු වුණාට පස්සේ හ කියන අකුර යෙදුනහොත් මහ ප්‍රාණ ක ත ප ච ලෙස උච්චාරණය කරයි කියලා තමයි මේකෙන් කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තාම චුකා හේයෝ. චුකා හේයෝ කියනවා සුබ පතනවට. චුකා හේයෝ කියන්නේ සුබ පතනවා. මේක උච්චාරණය කරද්දී කියන්නේ දැන් මේකේ හල් අකුරට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ක. ඊට පස්සේ තමයි මේ හයන්න ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක උච්චාරණය කරන්නේ චුකා හේයෝ කියලා. මෙන්න මේ ලියලා තියෙන විදිහට තමයි උච්චාරණය කරන්නේ. මේ විදිහට ලියන්නේ මේ විදිහට උච්චාරණය කරන්නේ මෙන්න මේ විදිහට චුකා හේයෝ. චුකා හේයෝ. තව පාරක් මම පැහැදිලි කරන්නම්. හල් අකුරකට ක ත ප ච යෙදුනට පස්සේ හ යෙදුනොත් දැන් මේකේ මේ ඇවිල්ලා තියෙන්නේ ක අකුරට පස්සේ හ යෙදিলা අන්න ඒ විදිහට යෙදුනොත් උච්චාරණය කරන්නේ මහ ප්‍රාණ ක ත ප ච විදිහට. උදාහරණ තමයි චුකා හේයෝ. මේක උච්චාරණය කරන්නේ චුකා හේයෝ කියලා. චුකා හේයෝ කියන්නේ සුබ පතනවා. අපි ආ ඊළඟට. දෙවෙනි එක තමයි හ හල් අකුරකට පසුව. ඒ කියන්නේ හල් අකුරකට හ තිබ්බට පස්සේ ක ත ප ච යෙදුනොත් මහ ප්‍රාණ ක ත ප ච ලෙස උච්චාරණය කරයි. උදාහරණයක් ගත්තාම චොකෙස්සෝයෝ. මේක දැන් හල් කිරීමකට ඇවිල්ලා තියෙන්නේ හ. හල් කිරීමකට හ ඇවිල්ලා ඊට පස්සේ ක කියන ව්‍යංජනය ඇවිල්ලා තියෙනවා. එතකොට මේක උච්චාරණය වෙන්නේ මහ ප්‍රාණ ක විදිහට. මෙන්න මේ ලියලා තියෙන විදිහට. චොකෙස්සෝයෝ. චොකෙස්සෝයෝ. ලියන්නේ මේ විදිහට කියන්නේ චොකෙස්සෝයෝ කියලා. චොකෙස්සෝයෝ කියනවා හොඳයි කියන්න. අය පාරක් මම ඒ කියලා දෙන්නම්. හල් අකුරකට හ ඇවිල්ලා ඊට පස්සේ ක ත ප ච යෙදුනොත් ඒවා උච්චාරණය වෙන්නේ මහ ප්‍රාණ ක ත ප ච ලෙස තමයි උච්චාරණය වෙන්නේ. උදාහරණය තමයි චොකෙස්සෝයෝ. මෙතන හල් කිරීමකට හ ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ ක ඇවිල්ලා තියෙනවා. මේක එතකොට ක විදිහට තමයි උච්චාරණය වෙන්නේ. චොකෙස්සෝයෝ හොඳයි. ඒ වගේම තමයි හල් කිරීමකට හ ඇවිල්ලා ඊට පස්සේ අකුර මේ ත අකුර වුණු උච්චාරණය වෙන්නේ මහ ප්‍රාණ ත විදිහට. හල් කිරීමකට හ ඇවිල්ලා ඊට පස්සේ අකුර ප වුණොත් උච්චාරණය වෙන්නේ මහ ප්‍රාණ ප විදිහට. හල් කිරීමකට හ ඇවිල්ලා ඊට පස්සේ අකුර ච වුණොත් උච්චාරණය වෙන්නේ මහ ප්‍රාණ ච විදිහට. අපි යන් තුන්වෙනි එකට. තුන්වෙනි එක තමයි හල් අකුරකට බිඳුව ඇති විට ඉන් පසු අකුර ල ලෙස යෙදුනහොත් එය න ලෙස උච්චාරණය වේ. හල් අකුරකට බිඳුව ඇවිල්ලා ඊට පස්සේ අකුර ල යෙදුනහොත් ඒක උච්චාරණය වෙන්නේ න විදිහට. උදාහරණයක් තමයි චංනේෂික්. චංනේෂික්. හල් අකුරකට ඇවිල්ලා තියෙන්නේ බිඳුව. ඊට පස්සේ අකුර ඇවිල්ලා තියෙනවා ල.
එතකොට මේ ල උච්චාරණය වෙන්නේ න විදිහට. චංනේශික්. චංනේශික් කියලා තමයි උච්චාරණය වෙන්නේ. චංනේශික් කියනවා අවමංගල්‍යයට. අයත් මම ඒක පැහැදිලි කරන්නම්. හල් අකුරකට බිඳුව ඇවිල්ලා ඊට පස්සේ අකුර ල යෙදුනොත් ඒ ල අකුර උච්චාරණය වෙන්නේ න අකුර විදිහට. උදාහරණයක් තමයි චංනේශික්. චංනේශික් අවමංගල්‍ය. අපි යම් හතරවෙනි එකට. හතරවෙනි එක තමයි හල් කිරීමකට ක යොදන අවස්ථාවක ඊට පසු අකුර න නම් එවිට ක අකුර බිඳුව ලෙස ශබ්ද වේ. ඒ කියන්නේ ලෙස ශබ්ද වේ. උදාහරණයක් තමයි පොංනාල්. පොංනාල් කියන්නේ උණුසුම් දිනයට. මේක උච්චාරණය කරන්නේ මෙන්න මේ විදිහට. මෙතන මේ හල් කිරීමකට ක ඇවිල්ලා ඊට පස්සේ අකුර නෑනේ තියෙන්නේ. එතකොට මේ ක අකුර බිඳුව ලෙස ශබ්ද වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට පොංනාල් කියලා තමයි කියවෙන්නේ. එතකොට මේ උදාහරණය ගමු. මොක්දා කියන්නේ කනවට, මොංනන් කියන්නේ කන එකට. මේක උච්චාරණය වෙලා තියෙන්නේ හල් කිරීමකට ක ඇවිල්ලා ඊට පස්සේ අකුර නෑනේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ක අකුර බිඳුව ලෙස ශබ්ද වෙනවා. එතකොට මොග්නන් කියලා තමයි කියන්නේ. ආය පාරක් මම ඒක තේරුම් කරන්නම්. හල් කිරීමකට ක ඇවිල්ලා ඊට පස්සේ අකුර න නම් අර තිබ්බ ක අකුර උච්චාරණය වෙන්නේ බිඳුව ලෙස. මොග්නන් කනවට කියනවා. පොංනාල් උණුසුම් දිනයට කියනවා. පස්වෙනි එක තමයි හල් අකුරකට ල යෙදී ඊට පසු අකුර න නම් එම අකුරද ල ලෙස ශබ්ද වේ. හල් අකුරකට ල යෙදිලා ඊට පස්සේ අකුර න යෙදුනොත් ඒ න අකුර ල ලෙස තමයි ශබ්ද වෙන්නේ. උදාහරණයක් තමයි සොල්ලාල්. මේකේ හල් අකුරට ඇවිල්ලා තියෙන්නේ ල ඊට පස්සේ අකුර න. එතකොට මේ න අකුරත් ල විදිහට තමයි ශබ්ද වෙන්නේ. එතකොට මේක සොල් ලාල්. සොල්ලාල්. සොල්ලාල් කියන්නේ අලුත් අවුරුද්දට සුබ පතන දිනය. තවත් මම ඒක පැහැදිලි කරන්නම්. හල් අකුරකට ල යෙදිලා ඊට පස්සේ අකුර න නම් එම අකුරද ල ලෙස ශබ්ද වේ. උදාහරණය තමයි සොල්ලාල්. හල් අකුරට ල ඇවිල්ලා තියෙනවා. ඊළඟ අකුර න ඇවිල්ලා තියෙනවා. න අකුරත් ල විදිහට තමයි උච්චාරණය වෙන්නේ. එතකොට සොල්ලාල් කියලා උච්චාරණය වෙනවා. සොල්ලාල් කියන්නේ අලුත් අවුරුද්දට සුබ පතන දිනයට. අපි යම් 6 වෙනි එකට. 6 වෙනි එක තමයි හල් අකුරකට ල යෙදී ඉන්පසු අකුර හ යෙදුනහොත් එම අකුර බිඳුව ලෙස උච්චාරණය කරයි. උදාහරණයක් ගත්තාම කෙරොන්සි. මේකේ හල් අකුරට ඇවිල්ලා තියෙන්නේ ල. ඊට පස්සේ අකුර හ. එතකොට මේ හ කියන අකුර බිඳුව ලෙස තමයි උච්චාරණය වෙන්නේ. එතකොට මේක කියවෙන්නේ කෙරොන්සික් විදිහට. කෙරොන්සික්. ආය පාරක් මම ඒක පැහැදිලි කරන්නම්. හල් අකුරකට ල යෙදී හල් අකුරකට ල යෙදී ඉන්පසු අකුර හ යෙදී ඇතනම් එම අකුර බිඳුව ලෙස උච්චාරණය කරයි. කෙරොන්සික්. කෙරොන්සික් කියන්නේ විවාහ උත්සවයට. හල් අකුරකට ඇවිල්ලා තියෙන්නේ ල ඊට පස්සේ අකුර හ. හ කියන අක්ෂරය ගාවට බිඳුව වෙනවා. එතකොට උච්චාරණය වෙන්නේ කෙරොන්සික් විදිහට. එහෙනම් අදට අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලගේ කොරියන් ගමනට මේ channel එක වටිනවා කියලා හිතනවා නම් channel එක subscribe කරලා තියාගන්න. යුගල හල් කිරීම පිළිබඳ වීඩියෝ එකත් සමග නැවත අපි හමු වෙමු.